මේ තියෙන්නේ ඔයාලගේ ගෙදරට වතුර එන මේන් ලයින් එක. ඉතින් මේ බටය සමහර ගෙවල් වල අඟල් භාගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ ගෙදර බාත්රූම් දෙකක් තියෙනවා නම් එක්කෙනෙක් නානකොට අනිත් එක්කෙනාට එන වතුර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේකට සොලියුෂන් එකක් විදියට තමයි අඟල් භාගයේ බටය වෙනුවට අඟල් 3 කාලේ බටයක් හරි අඟලේ බටයක් හරි අපි ඉන්ස්ටෝල් කරන්නේ. මේ තියෙන්නේ පාරෙන් එන වතුර වහන ෂට් ඔෆ් වෑල් එක. එතන ඉඳලා තමයි ගෙදර මීටරේට වෙනකම්ම වතුර ලයින් එක අපි අප්ග්‍රේඩ් කරන්නේ. ඉතින් මේ අප්ග්‍රේඩ් කරපු වතුර බටේ පොළව යටින් බේස්මන්ට් එකට ගෙනල්ලා ඒ සිටි එකේ අදාළ අංශයට අපි කතා කරනවා. ඊට පස්සේ එයාලා ඇවිල්ලා මේකට අලුතෙන් මීටරයක් සම්බන්ධ කරනවා. මේ ගෙදර මීටරේ විතරක් නෙමෙයි. ගෙදර මීටර රීඩ් කරන ඩිවයිස් එකකටම මාරු කරලා තියෙන්නේ. මීටරේ සම්බන්ධ කරලා වතුර ලයින් එක ඕපන් කරලා මෙන්න මේ විදියට එයා ලොක් එකකුත් දානවා. So and then the house has a physical number on the grey box that we just put on the wall. මම කැනඩා බාස්